සේදේ වකාන්තේ ශුද්ධෝත්තම පියවරුන් දෙනමක් අතර ශුද්ධ සභාවේ සංක්‍රාන්ති සමය සියඳේරාණන්ගේ මරණය ගැන ශෝක වන මුළු මහත් කතෝලික සභාව. පාප්තුමකු මිය යාමේ ශෝකය වතිකානුවේ පවුරු තුළ පමණක් නොපවති. එය මුළු ලෝකය පුරාම ලෝංකාරදී පැතිරී යයි. ශුද්ධෝ සභාව සිය නායකයාගේ වියෝ වෙනුවෙන් අකණ්ඩව නොවෙම් දියාලෙස් හෙවත් දින 9ක නිල ශෝක කාලයක නිරත වෙයි. වතිකානය පාප්තුමන්ගේ අවමංගල්‍ය වෙනුවෙන් කටයුතු සූදානම් කරයි. අතීතයේදී චාරිත්‍රානුකූලව පාප්තුමන්ව සයිප්‍රස් ලීයෙන් ඊයම් වලින් සහ ඕක් දැවෙන් ලෙස ස්තර 3කින් සෑදූ මිනී පෙට්ටියක මිහිදන් කරන ලදී. නමුත් වර්තමානයේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් පාප්වරුන් සම්බන්ධ අවමංගල චාරිත්‍ර වෙනස් කළ බැවින් සරල ලී මිනී පෙට්ටියක එතුමන්ගේ දේහය මිහිදන් කරන ලදී. එමෙන්ම පාප්තුමන්ගේ ජීවිතය සහ පාප්දූර කාලය පිළිබඳ සාරංශ කළ ලියකියවිල්ලක් ආදී දෑ චාරිත්‍රානුකූලව මිනී පෙට්ටිය තුළට ඇතුළත් කරනු ඇත. පාප්තුමන්ගේ ආරක්ෂකයන් වන ස්විස් ආරක්ෂක බටයින් පාප්තුමන්ගේ දේහය අසල නිරන්තරයෙන් මුර කරයි. බැසිලිකාවේ දොරවල් විවෘතව පවතින අතර කතෝලික බැතිමතුන් හට සිය එඩේරාණන් හට අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාව ලැබේ. ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ අවමංගල්‍ය මෙහෙය අප්‍රේල් 26 වන සිකුරාදා දින සාන්ද පීතර චතුරස්‍රයේදී සිදු විය. එදින අවමංගල්‍ය මෙහෙය කාදිනල් හිමිපාණන්ලාගේ සහ රදුගුරුතුමන්ලා මෙන්ම ලෝකයේ රාජනායකයන් රැසගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර අවමංගල්‍ය පිළිවෙත් සිදු කරනු ලැබුවේ කාදිනල් මණ්ඩලයේ ප්‍රධානියා හෙවත් ඩීන් ඔෆ් කොලෙජ් ඔෆ් කාදිනල්ස් ලෙස කටයුතු කරන ජියෝවන්ඩි බැටිස්ටා කාදිනල් හිමිපාණන් විසිනි. තවද පාප්තුමන්ලා සාමාන්‍යයෙන් සාන්ත පීටර බැසිලිකාවේ පහළින් ඇති වතිකාන සොහොන්හි මිහිදන් කරන නමුත් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් තම අවසන් කැමති පත්‍රයෙහි උපදෙස් දී ඇති පරිදි එතුමන් නිතර දෙවේලේ යාඥා කිරීමට ගියා වූ සාන්ත මරියා මැජෝරේ බැසිලිකාවෙහි එතුමන්ගේ දේහය මිහිදන් කරන ලදී. පාප්තුමෝගේ වියෝවත් සමග නවපුරා රදගුරු පදවිවල දේවස්ථානවල ශුද්ධෝත්තම පියතුමාගේ ආත්මයට මෝක්ෂ සුව ලැබෙන ලෙස දිව්‍ය පූජාවන් යාඥා මෙහෙයන් සිදු කරයි. ඉටි පහන් දල්වයි. මෙම කාලය පුරාවට ඊළඟ පාප් වහන්සේ කවුරුන් විය හැකිදැයි අනුමාන කිරීම ආදී පළරහිත කතා බහින් වැළකිය යුතු වෙමු. නියමිත කාලයට ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම තුළ ශුද්ධෝ සභාව ඉදිරියට ගෙන යාමට නව පාප්තුමෙකු තෝරා ගනු ඇත. එබැවින් මෙම කාලය තුළ අප අතරින් වෙන් වී ගිය ශුද්ධෝත්තම පියතුමාගේ ජීවිතය හා දේව සේවය පිළිබඳ නිරන්තරයෙන් කෘතගුණ පූර්වකව අපි මෙනෙහි කරමු. 21 වන සියවසේ නිහතමානී නායකයාණන් වන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන්ගේ ජීවිතය ගැන මෙනෙහි කරන්නට මීළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු.